හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි අපේ මේ බඩ කියන එක ගොඩක් ඉස්සරහට එන එක. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කොහොමද අපේ බඩ අඩු කරගන්නේ කියලා. මම මේකට කලින් වීඩියෝ එකක් දැම්මා කොහොමද කෙට්ටුවට ඉන්න කෙනෙක්ට මහත් වෙන්න පුළුවන් ක්‍රම සහ මම ඇප්ලයි කරන ක්‍රම දේවල් ටිකක් ගැන මම කලින් වලට වීඩියෝ එකක් දාලා තියෙනවා. මහත් වෙන්න ඉන්න කෙනෙක්ට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකේදී මම කතා කරන්නේ ගොඩක් බඩ වැඩි කෙනෙක්ට. ඒ කියන්නේ මේකට කියන්නේ තරබාරුම නෙමෙයි සාමාන්‍ය ඔය කෙට්ටු කෙනෙක්ට වුණත් බඩ ඉස්සරහට එනවා. මගේ වුණත් මමත් එහෙම ලොකු පහත කෙනෙක් නෙමෙයි. හැබැයි මගෙත් බඩ තියෙනවා. ඉතින් අපි කොහොමද මේ බඩ අඩු කරගන්නේ? අපි උදේ නැගිටිනකොට අපේ බඩ අඩුවෙන් තිබුණට අපි බ්‍රෙක්ෆාස්ට් එකෙන් සහ ලන්ච් එක කරනකොට අපේ බඩ ගොඩක් ඉස්සරහට එනවා. ඉතින් මොකද්ද මේකට හේතුව? අපි එහෙනම් අද මේ වීඩියෝ එකේදී කතා කරමු කොහොමද අපි මේ බඩ අඩු කරගන්නේ සහ මම වීඩියෝ එකේ අවසානට ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා අපේ බඩ අඩු කරගන්න අපිට ගන්න පුළුවන් ආහාර වර්ග කීපයක් ගැන. එහෙනම් ඉතින් අපි අද මේ වීඩියෝ එකේදී මේ දේවල් ටික සාකච්ඡා බඩ අඩු කරගන්න කියලා. ඉතින් නොකා ඉන්න එක. ඉතින් මේ නොකා ඉන්න එක මේකට සොලියුෂන් එකක් නෙවෙයි. මේකෙන් වෙන්නේ ඔයාගේ ඇඟ යම් ප්‍රමාණයකින් අඩු වුණාට ඔයා ටිකක් ක්‍රූෂ වෙනවා. ඒ කියන්නේ ඔයාගේ ඇඟ දුර්වල වෙනවා. මොකද ඔයාට ඕන විටමින් ඛනිජ ලවණ ඉතින් ඒ ටික ඔයාගේ ඇඟට එකතු වෙන්නේ නැහැ. මොකද ඔයා නොකා හිටපුවාම. ඉතින් මම ඔයාලට කියන්නේ අපි ෂේප් එකේ කන ගමන් අපේ බඩත් අඩු කරගන්න ගමන් අපි එන්ජොයි කරන ගමන් මේ වැඩේ කරමු. ඉතින් මුලින්ම ඔයාට කියන්න ඕනේ ඉතින් අපේ බඩ එන්න ප්‍රධාන දෙයක් තමයි අපේ තියෙනවා ඇඟේ ඉන්සියුලින් කියලා හෝමෝනය. ඉතින් ඔය හෝමෝන ඉදි කරන්නේ අපි කන හැම කෑම එකකින්ම අපිට හම්බෙන දේවල් වලින් අපේ ඔය ඉන්සියුලින් කියන හෝමෝනයෙන් අපේ බඩේ තැම්පත් කරනවා තෙල් විදියට. අපි ගන්න හැම ආහාරයක්ම ඉන්සියුලින් කියන හෝමෝනයෙන් ඒක බඩේ තැම්පත් කරනවා. ඉතින් අපි මුලින්ම සටන් කරන්න ඕනේ ඔන්න ඔය ඉන්සියුලින් කියන හෝමෝනයත් එක්ක. කරගන්න අපිට කරන්න පුළුවන් පළවෙනිම දේ තමයි දැන් ඔයා බත් එකක් බෙදා ගන්නකොට ඔයා කරන්නේ වැඩිපුර බත් බෙදා ගන්න එක සහ අපි වෙජිටබල් බොහොම අඩුවෙන් තමයි ඉතින් බෙදාගන්නේ. ඉතින් මේක අපි සම්පූර්ණයෙන්ම නෙමෙයි අපි මේක හරි අඩක් බෙදාගත්තා නම් අපි ගන්න වෙජිටබල් ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. මොකද කාබෝහයිඩ්‍රේට් ඇඟට ලැබෙන ප්‍රමාණය වැඩි වෙන්න අපේ ඇඟ ශරීරය මහත් වෙනවා. ඉතින් අපි කරන්න ඕනේ මුලින්ම කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය පොඩ්ඩක් අඩු කරගෙන ටික ටික අපේ විටමින් සහ ඒ ප්‍රෝටීන් අපි ගන්න දේවල් ටික කොහොමද ගන්න ඕනේ. ඉතින් අපි මුලින්ම අපේ දැන් අපි වෙනදා සාමාන්‍යයෙන් අපි බත් හැඳි 4ක් ගන්න කෙනෙක් නම් අපි බත් හැඳි 2කට තමයි මුලින්ම ෂිෆ්ට් වෙන්නේ. ඊට පස්සේ අපි ඒත් එක්කම අපි වෙනදා වෙජිටබල් අපි බෙදා ගන්න ප්‍රමාණයට වඩා දෙගුණයකින් මේ දේවල් ටික වැඩි කරන්න ඕනේ. ඉතින් අපිට පළවෙනියටම කරන්න පුළුවන් දෙයක් ඊට පස්සේ අපිට කරන්න තියෙන දේ තමයි ඔයා උදේ ආහාරයට ඔයාලට එකතු කරගන්න පුළුවන් නම් බත් වෙනුවට නුඩු හාල්, රතු හාල් සහ කඩල මුංගට කවුපි කියන දේවල් ටිකක් ඔයාලට උදේ ආහාරයට එකතු කරගන්න පුළුවන් නම් බත් අඩු කරන ගමන් කියන්නේ බත් කන එක නතර කරත් කමක් නැහැ. ඔයා උදේට බතල ඒ වගේ ධාන්‍ය වර්ගයක් ගන්න පුළුවන් නම් ඔයාලට ඒ කෙන් සහිත ආහාරවල තියෙනවා අපිට ගොඩක් වෙලා අපිට බඩගිනි දැනෙන්නේ නැහැ. ඉතින් ඒත් එක්කම ඔයාලට පුළුවන් එතකොට දැන් ගොඩක් වෙලා බඩගින්න දැනෙන්නේ නැහැ නෝට. අර වගේ දෙයක් ආපුවාම අපිට නිතර කෑම කන්න තියෙන උවමනාව අඩු වෙනවා. එතකොට අපේ බඩ අඩු කරගන්න තියෙන ලේසි ක්‍රමයක් තමයි අපිට මුලින්ම කරන්න පුළුවන් අපි බත් කන ප්‍රමාණය අඩු කරන එක. ඊට පස්සේ අපිට උදේට දවල්ට මඤ්ඤොක්කා බදල කඩල කවුපි මුංගට වගේ දෙයක් කන්න පුළුවන් නම් ඒකත් ඔයාලට ලොකු දෙයක් වෙනවා වගේ බඩ අඩු කරගන්න. ඊට පස්සේ ඔයා වොයිඩ් කරන්න ඕන දෙයක් තමයි අනිවාර්යෙන්ම චීනි සහ තෙල් කියන දේවල් ඔයා අනිවාර්යෙන්ම නතර කරන්න ඕනේ. චීනි නතර කරනවා කියන එක නම් හරිම අමාරු දෙයක්. හැබැයි අපේ චීනි වලින් තමයි අපේ ශරීරයට අවශ්‍ය ග්ලූකෝස් නිපද වෙන්නේ. ඉතින් ඔයා සීනි කියන එක නතර කරොත් ඔයාගේ වෙන පළවෙනිම දේ තමයි ඔයාගේ ස්කින් එක පවා ග්ලෝ වෙන්න ගන්න. ඔයා සීනි කියන එක නතර කරොත් ශරීරයේ පරිවර්තන ක්‍රියාවලින් සිදුවෙන්න අපිට ග්ලූකෝස් වලින් තමයි අපේ ශක්තිය නිපදවන්නේ. එතකොට ඔයා සීනි කියන එක නතර කරොත්
ඔයාගේ ඔය ශරීරයේ තියෙන තෙල් වලින් තමයි කඩ සීනි ශරීරයේ පරිවෘත්ති ක්‍රියාවලිය වලට දහනය කරගන්නේ. එතකොටත් ඔයාගේ සුගර් කියන එක අඩු කරගන්න පුළුවන් නම් ඔය බැඩි ෆැට් ලේයර් එකෙන් තමයි අපේ ශක්තිය නිපදවන්න අදාළ ග්ලූකෝස් ටික ලබා ගන්න. ඉතින් හැබැයි මෙහෙම සීනි අතර කරනවා කියලා සීනි නොකා ඉන්න ඕනේ. ඒ කියන්නේ ඔයාත් ඒකක් බොන්න බෑ. ඒක අසීරු දෙයක්. හැබැයි ඔයාලට පුළුවන් නම් මේක කන්ටිනියු කරගෙන යන්න සති දෙකක් වගේ ඇතුළත ඔයාලට හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. බිස්කට් කන එක, ටොෆි කන එක, පැණි බීම නම් හරිම මං අකමැති දෙයක්. ඔයාලා ඒ දේ නම් අනිවාර්යෙන්ම කරන්න එපා. පැණි බීම නම් අපේ ඇඟට විශේෂ සහිතම දෙයක් තමයි. ඉතින් සුගර් කියන එකත් ඔයාලට කට් කරගන්න පුළුවන් නම් ඔයාලට සති 3ක් ඇතුළත නම් හොඳම රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් අනිත් දේ තමයි තෙල් කන එක අපි විෂ සහිත තෙල් කන එක අපි නවත්තන්න ඕනේ. ඒ කියන්නේ ගැඹුරු තෙලයක දාගත්ත ඔය ෂෝටිස්, බයිට් වර්ග ඒ දේවල් කන්න එපා. හැබැයි අපේ ශරීරයට තෙල් ඕනේ. ඒක පිරිසිදු ඇඟට හිතකර තෙල් තමයි අපි ගන්න ඕනේ. අපිට තෙල් කියන්නේ අපිට තෙල් ආහාරයට ගන්න පුළුවන්. අලිගැට peer වලින් අපිට හිතකර තෙල් ගන්න පුළුවන්. ඒ වගේම රටකජු, ඒ වගේම පිරිසිදු පොල් තෙල් ඒ දේවල් වලින් අපිට ඕන ශරීරයට අදාළ තෙල් ගන්න පුළුවන්. ඉතින් අනිත් දේ තමයි ඔයා දැන් සුගර් කට් කරනකොට ඔයාට සීනි කෑමේ දැඩි අවශ්‍යතාවයක් එනවා. ඔක අඩු කරන්න එහෙම ලේසියෙන් බෑ. ඔකට ඔයාට අඩු කරන්න ඔයාට ඔකට කැමැත්ත වැඩි වෙනවා. ඉතින් ඔයාට එහෙම සීනි කන්න හිතන වෙලේක ඔයාට පුළුවන් ඒ වෙනුවට බතල කන්න, පල් කන්න, peer කන්න. ඉතින් ඒ දේවල් වලත් සීනි අඩංගු වෙනවා. ඉතින් ඒ දේවල් වල තියෙන සීනි කෙලින්ම අපේ අක්මාවේ තැන්පත් වෙන්නේ නැහැ. ගිහිල්ලා ඒවා ටිකක් හිතකර සීනි අපිට. ඉතින් අපි පැණි බීම ඒ දේවල් කනකොට අපිට කෙලින්ම ඒ වගේ තියෙන ෆ්‍රුක්ටෝස් ගිහිල්ලා තැන්පත් වෙනවා අපේ අක්මාවේ. ඉතින් ඒක තමයි ඒකේ තියෙන භයානක පැතිකඩ. කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය මං කලින් මුලදී කිව්වා වගේ ඒක අඩු කරනවත් එක්කම ඔයා වැඩිපුරම අනිවාර්යෙන් වැඩි කරන්න ඕනේ. ප්‍රෝටීන් ගන්න එක අනිවාර්යෙන් වැඩි කරන්න ඕනේ. මොකද මං ඔයාලට කිව්වේ සෞඛ්‍ය සම්පන්න විදිහට අපි බඩ අඩු කරගන්න ගමන් අපි ජීවත් වෙන්න ඕන පුරුදු රටාවන් ටිකක් ගැන තමයි මම ඔයාලට කලින් කියන්නම් කියලා බොරොන්දුනේ. ඉතින් ඔයා කාබෝහයිඩ්‍රේට් අඩු කරනවත් එක්කම ඔයා වෙනදට ගන්න ප්‍රෝටීන් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඔයා අනිවාර්යෙන් ගන්න ඕනේ. ඒක දෙගුණයක්වත් වෙන්න ඕනේ. ඉතින් ඔයාලට ප්‍රෝටීන් බහුල ආහාර තමයි බිත්තර ඔයාලට ගන්න පුළුවන්. එතකොට චිකන් බ්‍රෙස්ට් එක, ඒ වගේම කඩල, ඉතින් ඔය වගේ දේවල් වල ගොඩක් ප්‍රෝටීන් අඩංගු වෙනවා. ඉතින් ඔයා කාබෝහයිඩ්‍රේට් අඩු කරන ගමන් ඔය ප්‍රෝටීන් වැඩිපුර ගන්න ඕනේ. එහෙම නැත්නම් වෙන්නේ ඔයාගේ ශරීරයේ බඩ විතරක් නෙමෙයි ඔයාගේ මූණ පවා කෙට්ටු වෙන්න ගන්නවා. ඉතින් ඒක අපිට එහෙම කරගන්න ඕනේ නැහැ. ඉතින් මේ දේවල් එක්ක ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ ශරීරයට අවශ්‍ය කරන ජලය, ඒ කියන්නේ වතුර ප්‍රමාණය ඔයා අනිවාර්යෙන්ම මේ වතුර ඉන්ටෙක් එක ඔයා අනිවාර්යෙන්ම ගන්න ඕනේ. මම ඔයාලට රෙකමන්ඩ් කරන එක තමයි දවසට අනිවාර්යෙන් වතුර ලීටර 3-4ක් ප්‍රමාණයක් ඔයා අනිවාර්යෙන්ම ගන්න ඕනේ. මොකද ඔයාගේ මුත්‍රා පිටවෙනකොට ඔයාගේ මුත්‍රා යන්නේ කහ පාටින් නම් ඒක ඔයාට ගොඩක්ම හෙල්දි නැහැ. ඔයාගේ මුත්‍රා හැම වෙලේම පිට වෙනකොට ඒක සුදු පාටින් ඔයාලට පවත්වා ගන්න පුළුවන් නම් ඔයාට හොඳ සෞඛ්‍ය සම්පන්න ශරීරයක් ගත කරන්න පුළුවන්. ඉතින් ඔයා මේ දේත් ඔළුවේ තියාගන්න. ඔයා වොෂ්රූම් යනකොට ඔයාගේ යූරික් කියන්නේ මුත්‍රා කහ පාටින් ඔයා කොයි වෙලේවත් තියාගන්න එපා. ඒක හැම වෙලේම සුදු පාටින් යනවා නම් ඔයාලට ඔයාගේ වතුර ප්‍රමාණය ඔයා ගන්න ප්‍රමාණය ප්‍රමාණවත්. ඉතින් මම දැන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ ඉතින් බඩ වැඩි කෙනෙක්ට බඩ අඩු කරගන්න තියෙන කෑම වර්ග ටිකක් ගැන. ඉතින් පළවෙනි දේ තමයි ඔයාට කරන්න පුළුවන්. ඔයාට රැට බත් කන එක නතර කරලා ඔයාට පුළුවන් මේ වෙනුවට සැලඩ් එකක් ආහාරයට එකතු කරගන්න. මොකද ඒ වගේ ගොඩක් අපිට වතුර තමයි අඩංගු වෙන්නේ. ඉතින් පිපිඤ්ඤා වලින්ම ගොඩක් තියෙන්නේ වතුර. ඉතින් අපිට ඒවා මනින්ම අපේ ශරීරයෙන් ඉවත් වෙනවා. ඒ වගේම අපිට ඕන khනිජ ලවණ විටමින් ටික සැලඩ් වලින් එනවා. ඒකට ඔයාගේ ශරීරයේ මහත් වෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් අඩුයි. ඉතින් ඒත් එක්කම ඔයාට රෑ නිදා ගන්නකොට උළුහාල් ස්වල්පයක් ඔයා ජලයට දාලා, ඒ කියන්නේ වතුරේ කෝප් එකකට දාලා ඔයා උදේට ඒක නැගිටලා බොන්න. ඉතින් මේකෙන් ඔයාට පුළුවන් ඔයාගේ අධික තරබාරුකම සහ අධික බඩ ඔයාට අඩු කරගන්න. ඉතින් අනිත් දේ තමයි ඔයා උදේ නැගිටලා මද රස්නේ මොන වතුර එකකට සිනමන්, ඒ කියන්නේ කුරුඳු කුඩු ටිකක් සහ දෙහි බින්දු කීපයක් ඔයාට එකතු කරලා ඔයාට ඒකත් ඔයාගේ බඩ අඩු කරගන්න ගන්න පුළුවන් හොඳ පානයක්. ඉතින් අනිත් දේ තමයි ඔයාගේ කැම වේලට ඔයා වැඩිපුර ගොරක සහ ගම්මිරිස් එකතු කරගන්න. ඉතින් මේ දේවල් වලිනුත් ඔයාගේ බඩ අඩු කරගන්න පුළුවන්.
ඉතින් ඔය මොන දේ කරත් වැඩක් නෑ. ඔයා මොන කෑම කෑවත් වැඩක් නෑ. මොන විදිහට කන්ට්‍රෝල් වෙලා හිටියත් වැඩක් නෑ. ඔයාට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන හොඳ ප්‍රමාණවත් නිින්දක් කියන එක. ඒක සාමාන්‍යයෙන් ඔය පැය 7ක් 8ක් නම් හොඳ නිින්දක්. ඉතින් ඔයාට ඔයා කරන ජොබ් එකත් එක්ක ඉතින් ඒක සමහර කට්ටිය නයිට් ෂිෆ්ට් වල වැඩ කරනවා. ඉතින් ඒත් එක්ක ඔයාට නිින්ද කියන එක සමහර විට නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාට අනිවාර්යයෙන්ම පැය 7ක 8ක නිින්දක් නම් අනිවාර්යයි. මොකද එහෙම උනේ නැත්නම් අධික විෂාදය කියන්නේ ස්ට්‍රෙස් එක නිසා ඔයාගේ බඩ එන්නත් බලපානවා. මොකද අපි ස්ට්‍රෙස් වල ඉන්නකොට ඒ කියන්නේ අපිට නිින්දක් නැතුවම අපි ස්ට්‍රෙස් වෙනවා. ඉතින් මේකෙන් වෙන්නේ කෝටිසෝල් කියන හෝමෝනය ශාවය වෙනවා. ඉතින් මේකෙනුත් වෙන්නේ අපේ බඩ ඉස්සරහට එන එක. ඉතින් මේ අපි මොකක් හරි ස්ට්‍රෙස් එකක ඉන්නකොට අපේ මේ කෝටිසෝල් ශාවය වෙන්න ඒක අපේ ශරීරයට අහිතකර විදිහට තමයි ඉතින් බලපාන්නේ. ඉතින් ඔයා මේක වර්ධනය වෙන්නේ නැති වෙන්න වග බලා ගන්න නම් ඔයාට හොඳ ප්‍රමාණවත් නිින්දක් ඔයා ලබා ගන්න. ඉතින් මේ දේවල් ටික ඔයාට ෆලෝ කරගෙන යන්න පුළුවන් නම් මාසයක් වගේ කාලයක් ඇතුළත ඔයාට පුළුවන් ඔයාගේ බඩ අඩු කරගන්න. ඉතින් මේත් එක්කම ඔයාට පුළුවන් නම් දවසට විනාඩි 20ක් විතර කාඩියෝ. එහෙම නැත්නම් ව්‍යායාම කරන්න. ඒ කියන්නේ ඔයාට ජොගින් යන්න පුළුවන් නම් ඉතින් මේ දේවල් ටිකත් ඔයාට මේත් එක්කම එකතු කරගන්න පුළුවන් නම් ඔයාට පුළුවන් ඔයාගේ බඩ ගොඩක් අඩු කරගන්න. ඉතින් මම ෆලෝ කරන දෙයක් තමයි මම උදේ කෑම මම ගන්නේ නැහැ. හරි මඩුවෙන් තමයි මම ගන්න. ඒ කියන්නේ බත් කන්නේ නැහැ. මම ඒ වෙනුවට ගන්නේ කඩල. සහ උදේ 7ට වගේ මම කඩල ගන්නවා. ඊට පස්සේ දවල් දෙන්න කලින් බතල කනවා. ඉතින් මම උදේ 12 වෙනකන් මම බත් කිසිම ආහාරයක් ඉතින් දවල් 12 වෙනකන් මම බත් ආහාරයට ගන්නෑ. මම ගන්නේ බතල සහ කඩල. ඉතින් මේ දේවල් වලින් තමයි මගේ බඩ මං අඩු කරගෙන තියෙන්නේ. ඉතින් සහ රැයට මම ගොඩාක් නම් බත් කනවා. හරි මඩුයි. මම ගොඩක් බත් කනවා නැත්තේ නැහැ. හැබැයි මම බොහොම පොඩ්ඩයි ගන්නෙ. ඉතින් ඔයාට තව දෙයක් කරන්න පුළුවන්. ඔයාට රැයට ඉඳා ගන්න කලින් පැය 3-4කට කලින් ඔයාට බත් කන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔයාට හවස 6-7 වගේ වෙනකොට ඔයාගේ රෑ කෑම එක ඔයාට ගන්න පුළුවන් නම් ඒකෙනුත් ඔයාට පුළුවන් ඔයාගේ බඩ අඩු කරගන්න. ඉතින් අනිත් දේ තමයි ඔයා බත් කන ගමන් වතුර බොන්න එපා. ඉතින් මේකෙනුත් වෙනවා ඔයාගේ බඩ පිටන එක. ඉතින් ඔයා බත් කන්න විනාඩි 20කට කලින් හොඳ වතුර වීදුරක් බොන්න සහ බත් කාලා ඉවර වෙලා ටික වෙලාවක් ගියාට පස්සේ ඔයාට වතුර ටිකක් බොන්න පුළුවන් නම් ඉතින් මේකත් ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ඔයාගේ බඩ අඩු කරගන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා ඔයාගේ බඩ අඩු කරගන්න. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා ඔයාට හිතෙනවා නම් ඉතින් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මගේ මීට මම කියපු දේවල් වලට අමතරව ඔයා මොනවා හරි දෙයක් දන්නවා නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාගෙන යන්න. අපිට තව කෙනෙක්ට ඒ දේවල් දැනගන්න පුළුවන් මේ බඩ අඩු කර ගැනීමේ. ඉතින් අධික තරබාරු පුද්ගලයෙක් ඉන්නවා නම් ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් ඉතින් ඔයාට පුළුවන් මේ වීඩියෝ එක යාට ෂෙයා කරන්න. එහෙනම් ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. එහෙනම් ගිහිල්ලා ඉන්න ඔයාලා ඔක්කොටම ජය වේවා.